අද මම මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ස්කිල්ෂොප් කියන වෙබ්සයිට් එකේ හෝම් පේජ් එකේ කොරසල් එක අපි ඩිසයින් කරගත්තේ කොහොමද කියලා තමයි අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට අපි කොරසල් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ස්පීච් ස්කිල්ස් කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩිස්කවර් ට්‍රෙන්ඩිං ස්කිල් ෆ්‍රොම් টොප් සෙලර් කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන මේ කොරසල් එකේ තියෙන ස්කිල්ස් කාඩ් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට ඔයාලට මෙතන ඉමේජ් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ටයිටල් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රයිස් එක මෙතන යටින් බලා ගන්න පුළුවන්. වගේම ඒ වගේම ප්‍රොඩක්ට් රිවිව්ස් එක ස්ටාර් එක දෙන්න පුළුවන්. දැන් මෙතන කවුරුත් තාම ෆීඩ්බැක්ස් දීලා නැති නිසා ඔයාලට බලා ගන්න බෑ. එහෙම නැත්නම් මෙතන කවුරුත් ෆීඩ්බැක්ස් දීලා තියෙනවා නම් ඔයාලට මෙතනින් මේ ස්ටාර්ස් ගන්න බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට නම් දැනට මේක ඇඩ් කරගෙන තියෙන ස්කිල්ස් 4යි. ඒකින්ද ඔයාලට මෙතන මේ බටන්ස් වලින් මේ ස්කිල්ස් මේක බලා ගන්න පුළුවන්. ඒව නැත්තම් මේක මම ෆොටෝ දාලා තින්නේ තප්පර 5ට මේ ස්ලයිඩ්ස් මාරු වෙන්න. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් යට බටන් දෙකක් තියෙනවා. අපිට මේ බටන්ස් දෙකිනුත් මේ විදිහට මේ ස්ලයිඩ්ස් දෙක මාරු කරගන්න පුළුවන් කියලා ඔයාලට බලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට තමයි මේ ස්කිල් ෂොප්ස් කියන ප්‍රොජෙක්ට් එකේ මේ කොරසල් එකේ ඩිසයින් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට තමයි දැන් බලමු අපි කෝඩ් එක අපි මේ ස්කිල් ෂොප් කියන ප්‍රොජෙක්ට් එකේ කොරසල් එකේ ඩිසයින් එක කෝඩ් කරගත්ත කොහොමද කියලා තමයි ඊළඟට අපි බලන්න සූදානම් වෙන්නේ. මම මේ විදිහට අපේ home.php එක ඕපන් කරගත්තා. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන ෆීචර් කොරසල් එකේ කෝඩ් කරගත්ත කොහොමද කියලා home.php එක තමයි මම මේ කෝඩ් කරගත්තේ. ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන මේ ෆීචර් ස්කිල්ස් ඩිස්කවර් ට්‍රෙන්ඩිං ස්කිල්ස් ෆ්‍රොම් টොප් සෙලර් කියන එක අපි මෙතන කෝඩ් කරගෙන තියෙනවා. ඒ වගේම කොරසල් එකේ කන්ටේනර් එකක් කියලා මෙතන කෝඩ් කරගෙන ඉතින් බලන්න බලා ගන්න පුළුවන්. ඒ වගේම කොරසල් අයිටම්ස් ටික මම මේක පිළින් මේ ඩේටාබේස් එකට ඩේටා ඉන්පුට් කරලා ඩේටාබේස් එකෙන් කෝල් වෙන එක තමයි මේක හදලා තියෙන්නේ. ඔයාලට මම ඩේටාබේස් එක පෙන්නන්නම්. මේ විදිහට තමයි මම ඩේටාබේස් එකට ඩේටා මම දාලා මේ විදිහට මම අයිටම් 4ක් දාලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් කියලා හිතනවා. අර ඩේටාබේස් එක ඩෙවලොප්මන්ට් මම මේක පොඩ්ඩක් දුරස් කරලා පෙන්නන්නම්. ඩෙවලොප්මන්ට් එකේ කොලම් ගානක බලා ගන්න පුළුවන්. ඔගේ මොබයිල් ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් එකේ කොලම් එක UI UX ඩිසයින් කොලම් සහ ඩේටා සයන්ස් ෆන්ඩමෙන්ටල්ස් කියන මේ කොලම්ස් එකේ ඩේටා දාලා දෙනවා බලා ගන්න පුළුවන්. ඒකෙන් ඩේට් එකට සබ් ඩේට් එක වලට මේ විදිහට බලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. මේ තමයි ඔයාලට ඩිසයින් වලට පෙන්නේ. ඊපස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එක පේජ් වල මොකක්ද දෙන ඊටසේ ටයිටල් ප්‍රොඩක්ට් එක ඊටසේ ප්‍රොඩක්ට් එක ඩිස්ක්‍රිප්ෂන් ප්‍රයිස් එක සැවරේජ් රේටින් වගේ ඔයාලට බලා ගන්න පුළුවන් කියලා හිතනවා. ඒ වගේම මෙතන ප්‍රොඩක්ට් එකක් දාලා නැත්නම් ප්‍රොඩක්ට් නොට් මෙසේජ් එකක් ඔයාලට no product available check back soon කියලා ඔයාලට බලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒක පරිකාට යන්න මොන බලා ගන්න පුළුවන් කියලා ස්ක්‍රිප්ට් එකක් දාලා තියෙන විදිහට මෙතන කොරසල් එක බලා ගන්න පුළුවන්. සයිඩ් ස්ලයිඩ් එක කොරසල් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් කොරසල් එකේ ස්ක්‍රිප්ට් එක දාලා දෙන්න කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ට්‍රාන්සැක්ෂන් එක ඔෆ්සෙට් එකක් දීලා තියෙනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන කලර්ස් ක්ලාසස් ටික දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේක තමයි අපේ ස්කිල්ෂොප් ප්‍රොජෙක්ට් එකේ කොරසල් එකේ ඩිසයින් එක කෝඩ් කරගත්තා. මේ විදිහට තමයි මේ විදිහට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ ස්කිල්ෂොප් කියන ප්‍රොජෙක්ට් එකේ කොරසල් එකේ මේ කාස්ට් එක අර ඩිසයින් එක කොහොමද කියලා තමයි මේ ප්‍රොජෙක්ට් මේ විදිහෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ එකෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙන්නේ අදට සම්බන්ධ